ලංකාවේ කිව්වහම මේ ඉතාලි ජාතිකයන්ගේ ලොකු ගෞරවයක් තියෙනවා. එතකොට ඇයි ඒ ලංකාවට ඔච්චර ගෞරවයක් හම්බෙන්නේ? මොන වගේ ජොබ්ස් තියෙන ගොඩක් මේ ෆිරෙන්සි වල? එතකොට ඒ ජොබ් එකක් හොයාගන්න නම් ලංකාවෙන් අලුතෙන් එන අය මොනවද කරන්න ඕන සාමාන්‍ය? කලාතුරකින් එක්කෙනෙක් දෙනෙක් කියනවා ඉතාලියට එන්න එපා. ඉතාලියේ රස්සාවක් හොයාගන්න අමාරුයි. අපිත් දුක් විඳිනවා. ඒ වගේ දේවල් කියන එක ඇත්තද? එහෙම නැත්නම් රස්සාවක් හොයාගන්න පුළුවන් වාතාවරණයක් ඉතාලියේ තාම තියෙනවා. ලංකාවේ දැන් අලුතෙන් එන කෙනෙක්ට මොනවද අය දෙන්න ඉන්න ඇඩ්වයිස් එක? ලංකාවේ කොහෙද? ඉතාලියේ අවුරුදු කීයක් ඉන්නවද? ඒතර අයියා කොහෙද වැඩ කරනවා කිව්වේ? කියන්නකෝ ඒ ෆිරෙන්සි ගැන ටිකක් අපිට. Hey guys, welcome back to my channel. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපිට හම්බුණා ෆිරෙන්සි වල අවුරුදු 15ක් ජීවත් වෙන අයියා කෙනෙක්. මම ඒ අයියාට ටිකක් වෙලපා කතා කරා. ඉතින් අයියා කිව්වා අයියාගේ අදහස අපිත් එක්ක බෙදා ගන්න කැමතියි කියලා. ඉතින් subscribe කරමු තියෙනවා නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. Thank you so much. ඔයාලගේ අදහස් තියෙනවා නම් comment වලින් දාන්න. මොනවද දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් reply කරනවා මම. Thank you so much guys. hello අයියා වගේ නම මොකද්ද? චම්පික. චම්පික. එතකොට අයියා ඉතාලියේ අවුරුදු කීයක් ඉන්නවද? දැන් 15ක්. ලංකාවේ කොහෙද? මං ගාල්ල. කියන්නකෝ ෆිරෙන්සි ගැන ටිකක් අපිට. ෆිරෙන්සි කියන්නේ ඉතින් ඉතාලියේ තියෙන ගොඩක්ම ලස්සන සිටි එකක්. අපේ අය ගොඩක් ඉන්නවා. තව ජාතීන් ගොඩක් ඉන්නවා. ඉතින් අපි හැමෝම බොහොම එකමුතුවට මේ ජීවත් වෙන බොහොම සුන්දර තැනක්. ෆිරෙන්සිය සාමාන්‍ය මොනවටද ප්‍රසිද්ධ? ෆිරෙන්සිය ගොඩක් පෞරාණික සිටියක් ඉතාලියේ තියෙන. ඉතින් මයිකල් ආන්ජලෝ වගේ ගොඩක් ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ ශිල්පීන් මේ සිටියකින් බිහි වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාලියට තියෙන දෙවැනි විශාලතම ටුවරිස්ට් සිටිය හැටියට තමයි සැලකෙන්නේ. ඔයාලා දන්න තරමින් ටුවරිස්ට්ලා කීයක් විතර එනවද අවුරුද්දකට? මේගොල්ලෝ මමත් ඒ ආශ්‍රිත අංශයක තමයි රැකියාව කරන්නේ. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ෆිරෙන්සි ආයතන සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා මිලියන 4ක් වගේ වාර්ෂිකව විදේශිකයන් සංචාරකයන් බලාපොරොත්තු වෙනවා. ඒතර අයියා කොහෙද වැඩ කරනවා කිව්වේ? මම රෙස්ටොරන්ට් එකක වැඩ කරනවා. රෙස්ටොරන්ට් එකක වැඩ කරන්නේ. එතකොට අයියා තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ශ්‍රී ලාංකිකයන්ට ජොබ් එකක් ඇවිල්ලා හොයාගන්න තියෙන ප්‍රශ්නේ. එතකොට මේ ජොබ් එකක් හොයාගන්න නම් ලංකාවෙන් අලුතෙන් එන අය මොනවද කරන්න ඕන සාමාන්‍යයෙන්? ඕකට ක්‍රම කිහිපයක් තියෙනවා. මගේ මතය ප්‍රධානතම දේ තමයි අපේ ලාංකිකයෝ හා සම්බන්ධ වෙලා හැමෝම වගේ උදව් කරනවා. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් තාක්ෂණය පාවිච්චි කරලා වෙබ්සයිට් තියෙනවා. ඒ වෙබ්සයිට් වල මේ ෆිරෙන්සියේ තියෙන ගොඩක් වේකන්සීස් දානවා. ඉතින් ඒකෙන් පුළුවන් හොයාගන්න. මොන වගේ ජොබ්ස් තියෙන ගොඩක් මේ ෆිරෙන්සි වල? හැම අංශයෙන් කෘෂිකාර්මිකාංශය, සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ඒ වගේම ගෙවල් වල වැඩ කරන අයට එහෙම ඊට පස්සේ ආච්චිල සියල බලා ගන්න අයට ඒ විදියට ඉතින් ගොඩක් අංශවල තියෙනවා ජොබ්. එතකොට සමහර අය මම කියන්නේ හැමෝම හරි කලාතුරකින් එක්කෙනෙක් දෙනෙක් කියනවා ඉතාලියට එන්න එපා. ඉතාලියේ රස්සාවක් හොයාගන්න අමාරුයි. අපිත් දුක් විඳිනවා. ඒ වගේ දේවල් කියන එක ඇත්තද? එහෙම නැත්නම් රස්සාවක් හොයාගන්න පුළුවන් වාතාවරණයක් ඉතාලියේ තාම තියෙනවද? මගේ දැනුම අනුව ජොබ් එකක් හොයාගැනීමේ වාතාවරණය බොහොම හොඳට තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ඉඳන් අලුතෙන් එන කෙනෙක්ට ජොබ් එකක් හොයාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව් මෙහෙමයි ප්‍රශ්නයක් නැහැ කියන එකේ අර්ථය ආපු ගමන් ජොබ් එකක් කරන්න පුළුවන් කියන එක නෙවෙයි. එතකොට ආවහම මෙහි පරිසරයට හුරු වෙන්න ඕන. ඒ පරිසරය ආශ්‍රිත සාධක තියෙනවානේ භාෂාව ඊගාවට මොනවද අපිට අපේ දක්ෂතාවයේ තියෙන අංශවලට අපි මෙහි තියෙන අවස්ථා මොනවද ඒ විදිය හොයලා බලලා ඉතින් ඒවට සූදානම් වෙලා යම්කිසි මාස කිහිපයක් ගත කරලා ජොබ් එකක් හොයාගන්න පුළුවන්. මොකද මම අනිත් නගරත් එක්ක කතා කරපු ගමන් ගොඩක් හරියක් කියපු කතාවක් තමයි ඩොකියුමන්ට් සම්බන්ධව. එතකොට ඒ සම්බන්ධව මොනවද කියන්නේ? ඩොකියුමන්ට් එක 90%ක්ම අපිට අවශ්‍යයි. ප්‍රධාන කාරණේ අපි මෙහි ඉඳන් ලංකාවට යන්නත් ඒකට අපිට ඩොකියුමන්ට් එකක් අවශ්‍යයිනේ. ඊට අමතරව ඩොකියුමන්ට් එකක් ඇතුව ජොබ් එකක් කරනවා නම් තමයි වටින්නේ. Tamanට තියෙන වාසිය වගේම තමන් වැඩ කරන ආයතනයට තියෙන වාසියත් එතකොට වැඩි. ඉතින් නීති අනුකූලභාවයක් ලැබෙන ඩොකියුමන්ට් එකක් තියෙනවා නන්නේ. ඒක නිසා ඉතින් ඩොකියුමන්ට් එක අවශ්‍යයි. නමුත් එහෙම නැතුවත් සෑහෙන පිරිසක් ජොබ් කරනවා. එතකොට අය දැන් මේ අයියා කියන විදිහට දැන් මේ ෆිරෙන්සි වල වෙන්න පුළුවන්, ඉතාලියේ වෙන්න පුළුවන්, ශ්‍රී ලාංකිකයෝ විතරක් නෙමෙයි ජීවත් වෙන්නේ. නෑ, ජාතීන් ගොඩක් ඉන්නවා. එතකොට කවුද වැඩියෙන්ම ඉන්නේ සාමාන්‍යයෙන්? ගොඩක්ම දැන් අපි උදාහරණයක් හැටියට ෆිරෙන්සිය ගත්තොත් මම හිතන්නේ අංක 1කට ඉන්නවා චීන අය. ඊට පස්සේ ඉන්දියන් අය ඉන්නවා. ඉතින් මොරොක්කෝ, රුමේනියන් අය ඉන්නවා. බංග්ලාදේශ අය ගොඩක්ම ඉන්නවා. ගොඩක් ව්‍යාපාර කරන බංග්ලාදේශ අය. ඉතින් පාකිස්තාන අය ඉන්නවා. ඔය විදියට දකුණු ඇමරිකානු අය ඉන්නවා. අප්‍රිකානු අය විශාල ප්‍රමාණයක් දැන් මේ වෙනකොට ඇවිල්ලා ඉන්නවා. ඉතින්
අපිට එක ජාතියක් කියලා කියන්න බෑ. නමුත් ගොඩක් ඉස්සරහින් ඉන්නවා චීන ජාතික. ඒකෙන් කියවෙන්නේ ඇයි ලංකාවේ අය ආවත් නාවත් අනිවාර්යයෙන්ම මේ පිට ජාතිකයෝ මේ ඉන්නවනේ කියන එකනේ. එතකොට ලංකාව අය එන එක නැවතුවා කියලා සමහර අය කියන විදිහට රස්සාවල් නැහැ ලංකා. අනිත් පිට ජාතිකයෝ එන එක නවත්තන්නේ නැහනේ කොහොමද? එතකොටත් කොහොමද ජොබ් එකකට හෝ කිසි අර අනිත් අය කියනා වගේ මොකකට හරි බලපෑමක් සිද්ධ වෙනව නේද? ඔව් අපි මෙහෙ හිටියත් නොහිටියත් ආවත් නාවත් වෙන ජාතින් මෙහෙ ඉන්න එක නතර වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ ජොබ් කරනවා. අපේ අවස්ථාවත් ඒගොල්ලන්ට යන එක විතරයි වෙන්නේ. මොකද ලංකාවේ කිව්වහම මේ ඉතාලි ජාතිකයන්ගේ ලොකු ගෞරවයක් තියෙනවා. විශාල පිළිගැනීමක් තියෙනවා. අපි විශේෂයෙන්ම මෙහි ඉඳපු පැරණි අයට අපි ස්තුති කරන්න ඕන. මොකද ඒගොල්ලෝ තමයි ඒ தත්ත්වය මෙහි හදලා තියෙන්නේ. අපේ වර්තමාන අය යම් යම් වැරදි කරලා ඒ தත්ත්වය දැන් පිළිහෙමින් තියෙනවා. නමුත් අපිට තාම හොඳ පිළිගැනීමක් තියෙනවා. හැබැයි වර්තමාන අයගේ තියෙනවා සමහරක් අය අර ඒ රැකගත්තු ගෞරවය තාමත් රැක ගන්න කට්ටිය නේද? 90%ම ඒක රැකගෙන බොහොම ගරුත්වයෙන් මෙහි රැකියාව කරලා රටේ නමත් තියලා අපේ නමත් තියලා ඉන්න අය තමයි ගොඩක් ඉන්නේ. එතකොට ඇයි ඒ ලංකාවට ඔච්චර ගෞරවයක් හම්බෙන්නේ? ප්‍රධාන කාරණේ අපි මෙහි ආගමික වශයෙන් ගොඩක් ගරු කරනවා. ගොඩක් බෞද්ධ අයට මෙහි ගරු කරන බෞද්ධයෙක් වුවහම ඒගොල්ලෝ හිත ගොඩක් ඉතාලියාගේ විශ්වාසයක් තියෙනවා ඒගොල්ලන්ට හොරකම් කරන්න ඒ විදිහේ කටයුතු වලට ආගමික වශයෙන් තහනම් කියලා. ඉතින් අනිත් කාරණේ අපි බොහොම සාමකාමී ජාතියක් කියලා තමයි ඒගොල්ලෝ පිළිගන්නේ. එතකොට අපේ අනිත් කතෝලිකයි අපේ මුස්ලිම් අය ගොඩක් මෙහි ඉන්නවා. ඒ ආශ්‍රිතයි හැමෝටමත් ඒ ගෞරවය තියෙනවා. එතකොට ලංකාවේ ඉඳන් අලුතෙන් එන කෙනෙක්ට මොනවද අය දෙන්න ඉන්න ඇඩ්වයිස් එක? ජාවාරම්කාරයන්ට අහු වෙන්නේ නැතුව නීත්‍ය අනුකූල මාර්ග වලින් ඇවිල්ලා මම හිතන්නේ බොහොම ගෞරවනීය විදියට මෙහි හැසිරෙන්න කියන එක තමයි කියන්නේ. අන්තිම වශයෙන් මොනවද කියන්න තියෙනවද අයියට? විශේෂයෙන් කියලා කියන්න තියෙන ඉතින් මෙහි අපේ පැරණි අය අපේ රටේ නම තියලා වැඩ කරලා තියෙනවා. ඒකට නිසා තමයි අපි අදටත් අපිට මෙහි තැනකට ගියාම ජොබ් එකක් හොයාගන්න බොහොම පහසු වෙලා තියෙන්නේ. ඉතින් ඉන්න අයට අලුතෙන් එන අයට කියන්න තියෙන්නේ අපේකම රැකගෙන ලංකාවේ ගෞරවය පරිස්සම් කරලා වැඩ කරනවා නම් ඉදිරි අනාගත පරපුරටත් මම හිතන්නේ මෙහි අපිට අවස්ථාව තියෙයි. ඔයාලා දැක්කද guys? ඒ අයියත් කිව්වේ දැන් අවුරුදු 15ක් මේ ෆිරෙන්සි වල කිව්වේ එකම දේ. ශ්‍රී ලංකන්ස්ලා කිව්වම ඉතාලියේ මාර පිළිගැනීමක් තියෙනවා කොතන ගියත්. ඒ ෆිරෙන්සි වලට විතර නෙමෙයි මම කලින් වීඩියෝ ෂූට් කරලා තිබ්බා. ඔයාලා දැක්කා. ඒ හැමෝමත් කිව්වේ ශ්‍රී ලංකන්ස්ලට මාර පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඒක රැකගෙන අපි පිළිවෙලට වැඩේ කරගත්තොත් අපිට ගොඩ යන්න පුළුවන්. මෙහි ඇවිල්ලා ගොඩ ගිය මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. සමහර අය රෙස්ටුරන්ට් දාගෙන ඉන්නවා. සමහර ටිකටින් ඔෆිස් සමහර අය එක එක දේවල් බිස්නස් කරගෙන ඉන්නවනේ. එතකොට අපි කරන්න ඕන මොනවද? වැදගත්ම දේවල් 1 2 කිව්වේ අයියා. වැදගත්ම දේ ජාවාරම්කාරයන්ට අහු වෙන්න එපා. සෝජෝර් එකක් එහෙම නැත්නම් වර්ක් පර්මිට් එකක් හදාගන්න පුළුවන් වාතාවරණයක් හදාගෙන එන්න. ඊළඟට භාෂාව පුරුදු වෙලා එන්න. අනිවාර්යෙන් තවමත් ඉතාලියේ chance තියෙනවා ගොඩ යන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. subscribe කරපු තියා ඉන්නවනම් subscribe කරන්න, like කරන්න, share කරන්න. මේ අයටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ ඉන්ටර්වියු එක ලබා දීපු එක ගැන. thank you so much. ජය ශ්‍රී guys.